චීන හමුදාවේ ඔත්තු බලන පරවියානා. චීනයේ ඔත්තු බලන ඕනිතොප්ට යානා ගැන ඔයාලා කවදහරි අහලා තියෙනවද? 2018 දී පරවි වැඩසටහන නමින් චීන රාජ්‍යයේ මුලපිරීමක් යටතේ ජෛව අනුකරණ එහෙම නැත්නම් ජීවත්ව සිටින සත්වයින් අනුකරණය කරමින් සාදන කුරුළු ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් පටන් ගන්නවා. මේ ව්‍යාපෘතියෙන් හදපු කුරුල්ලන් ඔවුන් හැඳින්වුවේ ඕනිතොප්ටර්ස් කියලයි. මේ ඕනිතොප්ටර්ස්ලා හැඩයෙන් සහ ප්‍රමාණයෙන් පරවියන්ට සමාන බවයි කියන්නේ. ඒ වගේම මේ ඩ්‍රෝන පක්ෂීන් සාමාන්‍ය පරවියන් මෙන් පියාපත් පවා ගසනවා. මෙහි තියෙන විශේෂම දේ නම් මෙම පක්ෂීන්ට පුළුවන් කිසිම බාධාවකින් තොරව ඇත්ත පරවිරංචු සහ නාගරික පරිසරයන්ට මිශ්‍ර වෙලා ගමන් කරන්න. ඒ හින්දා මේ ඕනිතොප්ටර්ස්ලට දෘශ්‍යමය වශයෙන් හෝ රේඩාර් මගින් හඳුනා ගැනීම දුෂ්කරයි. එම දක්ෂතා පදනම් කරගෙන චීනය විසින් මෙම ඕනිතොප්ටර්ස්ලා යොදාගන්නේ රහස් ඔත්තු බැලීම සඳහායි. ඉතින් මෙම ඩ්‍රෝන යානා විශේෂ අවස්ථාවලදී පමණයි චීන හමුදාව විසින් ප්‍රදර්ශනය කර තියෙන්නේ. ඒ වගේම මේ ඕනිතොප්ටර්ස්ලා අයිති වෙන්නේ චීනයේ PLA කියන මැරීන් බලකා ඒකකයටයි.